මචං BMW 328 එක. මේක 4 cylinder turbo. මේක turbo එකේ coolant pipe දෙකක් තමයි ඇතුලේ. ඉතින් මේ pipe දෙක. මේ pipe දෙක ගලවන්න පට්ටම match එකක් ගන්න ඕනේ. සම්පූර්ණ access එක ගලවලා ඒ pipe දෙක දාන්න තියෙනවා. සම්පූර්ණ access එක ගලවන්න ඕනේ. ඒක ඉස්සරහින් පස්සේ දෙපැත්තෙම ගලවන්න තියෙනවා. BMW කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රමින් කවර් කරලා තියෙනවා. ඒ ඇතුලේ පයිප් වල ලොකු පේන්නේ නැහැ. ඇතුලේම තියෙන ටික එළියට ගන්න ඕනේ. ඉතින් අපි ගලවලා ඒක සම්පූර්ණයෙන්ම හැදුවා. ඉතින් ස්ටාර්ට් කරාට පස්සේ එන්ජින් එක නම් බඩු පයිප් එකට එන්ජින් පයිප් එකට